හලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙනෝස් ස්ටෝරි බුක් YouTube channel එකත් එක්ක. ඉතින් මේ විදිහට එකතු වෙලා ඉන්නේ නපුරු දෑසක් නවකතාවේ 5 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ළමයි ගොඩක් ආදරෙන් ඉල්ලනවා කතාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ channel එකේ කතා කලින් බලපු නැති කෙනෙක් නම් ගොඩක් ආදරෙන් කියනවා කලින් දාලා ඉවරුණු කතා ටිකත් ගිහින් බලන්න. අනිවාර්යෙන්ම ඔයාලටත් කැමති වේවි. ඉතින් අපි බලමු මේ අමාවිගේ කතාවට මොකද වෙන්නේ කියලා. ඉතින් අමාවිගේ අද දවස ඒ විදිහට විසඳෙද්දී අර පැත්තෙන් තමන්ගේ තාත්තාව ගෙදර අරන් එන දවසේ තමයි කේෂරට තිබුණේ. ඉතින් එක දිගටම තමන්ගේ තාත්තා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලාම කඩවසම් ඔහුගේ පෙනුම ටිකක් වෙහෙසටපත් වෙලා තිබුණා. කොහොම නමුත් ඔහු කිව්වා වගේම තමන්ගේ තාත්තට මේ දේ කරපු අයව ඔහු ගෙදර ගේන්න කලින් නීතියේ අනුව ඔවුන්ට කරන්න ඕන දේවල් ඉෂ්ට කරලා තිබුණා. ඉතින් තාත්තා දැන් අවුලක් නෑ නේද? කේෂර අහන්නේ තවමත් තමන්ගේ පියා අභියසදී පොඩි දරුවෙක් වගේ. මට මුකුත් කරදරයක් නෑ පුතේ. අපි වැරදි වැඩ කරන්නේ නැත්නම් දෙවියෝ අපිව බේරගන්නවා. ඉතින් කේෂරගේ තාත්තා කියන්නේ අන්න එහෙම. ඉතින් මේක බලන් ඉන්න කේසරගේ අම්මා කියන්නේ දැන් ඇති ඔය තාත්තගේ පුතාගේ හුරතලේ. ඉතුරු ටික ගෙදර ගිහිල්ලා කරමුකෝ. ඉතින් අය මේ විදිහට කියන්නේ දෙන්නගේ ආදරය පැත්තකට වෙලා හරි පරිස්සමට බලාගෙන. පුතේ ආශිර් අපි දෙන්න බඩු ටික ඔක්කොම දාලා මෙයාට කියමු තාත්තව අරන් එන්න කියලා. ඉතින් ආශිර් කියලා කියන්නේ කේසරගේ හොඳම යාළුවානේ. ඉතින් දෙන්නත් එක ගියේ බඩු ටික කායකට දාන්න. හානන්දා නැත්නම් මේ දෙන්නගේ කෝලම් බල තමයි අපිටත් ඉන්න වෙන්නේ. කින්ඩියට වගේ ආශිරුත් එහෙම කියනවා. ඉතින් කේසරගේ පියා ව්‍යාපාරික සුමිත් ප්‍රදේශයේ වැදගත් කීර්තියක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුව බලන්න දැනටමත් විශාල පිරිසක් එයි කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ අතරතුරදී කේසරට විශේෂ වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලමු කතාව ඉස්සරහට කවුද මේ කියලා. ඉතින් දැන් නම් කිසිම අපහසුාවක් නැතිව ඔහුව පරිස්සමට ගෙදර ගෙනල්ලා පහළ තට්ටුවේ කාමරයක් ලෑස්ති කළේ. කෝකටත් උඩට පහළට නගින එක කරදර හින්දා පහළ තට්ටුව ලෑස්ති කළා දෙන්නේ මහන්සි අඩු වෙන්නත් එක්ක පරිස්සමට නිදා ගන්න. මම මේ ඔය ළමයි දෙන්නටම දෙයක් කියන්න කියලා හිතාගෙන හිටියේ. හැම දෙයක්ම පරිස්සමින් කරගන්න ඕනේ. අනිත් එක තමයි අද ඉඳන් ඔයාලා දෙන්නගේම ආරක්ෂාවට මම මිනිස්සු දාලා තියෙන්නේ. ඔය දෙන්න කලබල වෙන්න ඕනේ නෑ. ඔය දෙන්නටත් නොදැනීම ඒගොල්ලෝ ඔයාලව ආරක්ෂා කරයි. ඉතින් මේම කියන්නේ කේෂරගේ අම්මා. අනේ අම්මා. එතකොට අපිට අපේ ගමනක්වත් නිදහසේ යන්න නෑනේ. ඉතින් මේ කේසර. ඒකනේ ආන්ටි. අනික මේ කොහෙවත් ඉන්න මම. ඉතින් මෙහෙම කියන්නේ වෙන කවුරුත්ම නෙමෙයි අපේ ආශිර්. ඔයාලගේ හොර ගමන් ඔයාලා තියාගන්න. මම ඒගොල්ලන්ගේ contact numbers ඔයාලට දෙන්නම්. ඔයාලට ඕනේ විදිහට එයාලත් එක්ක කතා කරගන්නකෝ. ඉතින් එහෙම තමයි කියන්නේ. කොල්ලගේ අම්මා එහෙම කියාගෙනම ගියේ කොල්ලෝ දෙන්නගේම ඇස් දෙක නලලට යද්දි. අඩෝ ආන්ටි බලපංකෝ. සද්ද නැතුව ඉඳලා පුදුම ගේම් දෙන්නේ. එයා වැඩේට බැස්සොත් නම් පුතේ ටිකක් අමාරු වෙයි. උඹට ගාමන්ට් එක පැත්තට යනවද? උඹ ගිහින් බලපන්. මට දවස් 2-3ක් ඕනේ තාත්තා ළඟ ඉන්න. ඉතින් මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ කේසර. ඉතින් ඒත් පැත්තෙන් ඒ දේවල් මෙහෙම වෙති අපි බලමු අමාවිගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා. ජයේ මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා අපේ අමා ගැන. ඒ පාර මොකද්ද? නරකද අපි දැන් මොකක් හරි කඩයුත්තක් බැලුවොත් එහෙම. අනික දැන් කාලෙත් හරිනේ. ඒ මොකද එහෙම එකපාරටම මට ළඟකදී ඉඳන් අපේ ළමයා ගැන පොඩි සැකයක් තියෙනවා. මට හිතෙනවා මොකක් හරි දෙයක පැටලිලාවද්දෝ කියලා. ඔයාට එහෙම දෙයක් හිතෙනවා නම් අපි ඉස්සෙල්ලාම අපි දුවගින්නහමු.
අහලා ඉවර වෙලා එහෙම දෙයක් නැත්නම් අපි හොඳ තැනකින් කටයුත්තක් කරමු. ඉතින් මේ තමයි ජය නැත්නම් ජයරත්න අමාවිගේ තාත්තා. ඔව් නේද? තව දෙයක් තියෙනවා. අපි අර සල්ලි ගත්ත මිනිස්සයව බලන්න යන්න ඕනේ නේද? සුමිත් මුදලාලි මහත්තයා. ඒ මිනිස්සයාට ওই විදිහට කතා කරන්න එපා ඒයි. අනිත් එක මට නම් තියෙන සැකේ අපි ආයේ සල්ලි දුන්නත් ඒ සල්ලි ගනීද කියන එක. කෝකටත් අපි එහෙම වුණොත් හෙට හවස එයාව බලන්න යන්කෝ. අපි දුව එක්ක යමු. මට ගෙදර තියන්න හිත දෙන්නේ නැහැ වගේ අනේ. ඔයාගේ කැමැත්තක්. ඉතින් ඔන්න ඔහොම කේසරිගේ අමාවිගෙයි තව හමුවීමක් මේ විදිහට ළඟ ලෑස්ති වෙන ගමන් තිබුණා. ඉතින් නොදැනීම මේ ඇය යන්න හදන්නේ ඔහුගේ ගෙදරට. මොකද ළමයා උනේ ඔච්චර මූණෙල්ලගෙන ඉන්නේ. ඉතින් අනු අහන්නේ මේ විදිහට පන්න අමාවිගෙන්. අනේ මට ඒක ගැන කතා කරන්නවත් ඕනේ නෑ අනු. මං ඔච්චර වෙලා බලාගෙන හිටියා විශ්ව දැන් එයි කියලා. ඒ දෙක පාරටම කෝල් එකක් දාලා කියනවා එයාට එන්න වෙන්නේ නෑ කියලා. ළමයෝ පොඩ්ඩක් හිතන්නකෝ විශ්වගේ පැත්තෙන් විශ්ව හරිනේ. එයා එයාගේ ගෙදරටත් කියලා මේ වැඩේ පිළිවෙලකට කරාවේතකම් ඔයා ඉන්නකෝ. මමත් එහෙම හිතනවා. අනේ මන්දා. ඉතින් ඔන්න ඔහොම තමයි කියන්නේ අමාවිගේ යාළුවා අනු. අද මම කලින් ඩියුටි ඕෆ් වෙනවා. අපේ තාත්තගේ යාළුවෙක් අසනීප වෙලාලු. එයාව බලන්න යන්න වෙනවා. වෙනදට නම් අම්මා මාව දාලා යන්නේ. අද අනේ මන්ද මාවත් එක්කගෙනම යනවා කිව්වා. ඉතින් මෙන්න මෙහෙම කියලා අමාවි ඕෆ් වෙන්නේ තමාගේ තියෙන ඩියුටි ටික ඉවර කරලා. ඌව ගැන වැඩි හිතන්න එපා බං. අම්මා මම ආවා. අම්මාවි කියන්නේ ගෙදර අයට. ඔයත් එනවා නම් ක්ලාස්ති වෙන්නකෝ. ලොකු මල්ලි නම් එන්නේ නෑ කිව්වා. පොඩිව අපි එක්ක යනවා. දුවට ගොඩාක් මහන්සි නම් එන්න ඕනේ නෑ. මම අද කලින් ආවේ මාව එක්කන් යනවා කියලා පිවින්දානේ අම්මේ. එන්න ඕනේ නැත්නම් කමක් නෑ මං ගෙදරට වෙලා ඉන්නම්. ඉතින් අමාවි මෙන්න මෙහෙම කියලා ගමන මග අරින්නයි මේ ලෑස්තිය. නෑ ඔයත් යමුකෝ. ගිහින් ඉක්මනට ලෑස්ති වෙලා එන්න. ඉතින් ළමයි දෙන්නගේ පළවෙනි හම්බවීම තමයි ඊළඟ කොටසේ වෙන්න තියෙන්නේ. ඉතින් හැමෝම කතාවත් එක්ක ආයෙමත් එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බ වෙමු. අනිවාර්යයෙන්ම හෙට කතාව අරගෙන එනවා. හැමෝටම සුබ දවසක්. මම සිනු.